සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ සහෝදර සහෝදරියන්ට. මම අද ආවේ තව කතාවක් කියන්නයි. ඉතින් මේ කතාව මං හිතනවා ඔයාලා අවසාන වෙනකන් අහයි කියලා. මේ කතාව ඔයාලා අවසාන වෙනකන් ඇහුවොත් ඔයාලට යම් කිසි දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්, දැනගන්නත් පුළුවන් කියලා මං හිතනවා. හරි. මම කතාවට කෙලින් මෙන්න. මම අද මාතෘකාව වන්නේ කතාවේ කුඩා ළමුන් මා වෙතට එන්න ඉඩ අරින්න කියලා යේසුස් වහන්සේ කියලා තිගෙනවා. ඇයි එහෙම කියලා තියන්නේ කියන එක තමයි මම දැන් අද කතා කරන්න යන්නේ. ඒක තියෙන්නේ මතෙව් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. ඒකේ කියනවා එහෙත් යේසුස් වහන්සේ කතා කොට දරුවන් නොවලක්වා මා ළඟට එන්න ඉඩ ඇරපල්ලා මක්නිසාද ස්වර්ග රාජ්‍ය මෙබඳුවන්ගේ කීසේක. right. එතකොට ස්වර්ග රාජ්‍යයේ අයිති වෙන්නේ පොඩි ළමයිගේ කියලා තමයි කියන්නේ. එතකොට අපිට ඔක එහෙම පිළිගන්නත් පුළුවන්. පොඩි ළමයෙක් වගේ හිතුවොත් එහෙමත් හිතන්නත් පුළුවන්. නමුත් මෙතන මේ මගේ දෙවෙනි ඇහෙන් දැකපු දෙයක් තියෙනවා. මං ඒක ඔයාලට කතා කරන්න තමයි ආවේ මගේ සහෝදර සහෝදරයන්ට. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මගේ සහෝදරයෝ සහෝදරියෝ වෙනවා. මොකද ආදම්ගේව අපේ ආදි මව්පිය වුණා. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අපේ නෑදෑයෝ තමයි. ඉතින් මේ දෙවියන් වහන්සේ අපිට දුන්නු දේ තමයි අපි මනුස්සාත්මේ. ඉතින් මනුස්සාත්මේ දෙවියන් වහන්සේ අපිට දුන්නේ දෙවියන් වහන්සේ එක කතා කරන්නයි. ඉතින් ඒ ආත්මේ තමයි අපි රැක ගන්න ඕන. අපිට මම එදත් කිව්වා අපිටත් ආත්මයක් තියෙනවා. දෙවියන් වහන්සේලාට ආත්මයක් තියෙනවා. සාතන්ටත් ආත්මයක් තියෙනවා. හරි. එතකොට දැන් මම මේ කතා කරුවේ කුඩා ළමුන්ට එන්න කියලා යේසුස් වහන්සේ ඉඩ අරින්න කියලානේ යේසුස් වහන්සේ ළඟට එන්න. කුඩා කාලෙදිම යේසුස් වහන්සේ ළඟට ආවොත් මම මේ කියන කතන්දරයට මිනිසුන්ට මුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් මේ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි කුඩා කාලෙම යේසුස් වහන්සේ වෙතට කුඩා ළමුන්ව යවන්නේ නැති අයට වෙච්ච දෙයක් ගැන තමයි මම මේ දැන් කියන්න යන්නේ. ඒ කියන්නේ කුඩා කාලෙදිම යේසුස් වහන්සේව මුණ ගැහුණා නම් ලොකු වෙනකොට මේ වගේ විපත් වෙන්නේ නැහැ ඒ මනුස්සයන්ට. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විපත් වෙන්නේ නැතු වෙන්න තමයි යේසුස් වහන්සේ කියලා තියෙන්නේ. කුඩා කාලෙදිම කුඩා ළමුන් මා වෙතට එන්න අරින්න කියලා. දැන් මේ පදයක් එහෙම තියෙන්නේ ඒකයි. හරි. එතකොට මේකේ විනාශ පැත්ත ගැන තමයි මම කියන්න යන්නේ. දැන් ඔය අහනෝනේ තෙවන හැ කියන්නේ මොකද්ද කියලා. හරි. මම තෙවන හැ කියලා කියන්නේ අපිට මේ ලෝකෙට වැඩිය මේ ලෝකේ අපේ මේ තීන ඇස් දෙකෙන් පේනවනේ හැම දෙයක්ම. මේ ලෝකේ පේන්නේ නැති දේවල් තමයි විස බීජ, කිරණ ඒවා අපේ ඇස් වල පේන්නේ නැහැ. නමුත් පේන විදි තියෙනවා. මම කියන්නම් මගේ තෙවන හැ කියන එක මම උපමාවකට ගන්නම්. රිමෝට් සාමාන්‍ය ඔයාලගේ ටීවී එක දාන රිමෝට් එක තියෙන්නේ. ඔයා මේක අද කරලා බලන්න. එතකොට ඔයාලට මම මේ තෙවෙනි හැ කියන්නේ මොකද්ද කියන එකට ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රායෝගිකවම කරලා. ඔයා රිමෝට් එක අරගෙන ඉස්සරහා තියෙනවා පොඩි ලයිට් එකක්. ඔයා බටන් ඔබලා බලන්න ඒ ලයිට් එක පත් වෙනවද කියලා. 100%ක් වගේ රිමෝට් වල තමයි ඒ වගේ ලයිට් එක පත්තු වෙන්නේ. ඒ සෙන්සර් එකේ තියෙන සිස්ටම් එක. නමුත් 95%ක්ම ඒ රිමෝට් වල ලයිට් එක පත් වෙනවා අපේ ඇස් දෙකෙන් පේන්නේ නැහැ. නමුත් රිමෝට් එකෙන් අපි ඔබනකොට ටීවී එක දාලා රිමෝට් එක ඔබනකොට අපිට පුළුවන් ඔබලා අවශ්‍ය channel එක දාගන්න අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන්. එතකොට ඒක ඉස්සරහා ලයිට් එක පේන්නේ නැහැනේ. ඒක ලයිට් එක වට බලන්න නම් තෙවන හැක් තියෙන්න ඕන.
තෙවන හැට තමයි ඒක පේන්නේ. ඒ කියන්නේ කිරණ පේන්නේ තෙවන හැට. හරි මං තෙවන හැකට උපමා කරනවා. ඔයාගේ ෆෝන් එකේ කැමරාව ඔන් කරගන්න. ෆෝන් එකේ කැමරාව ඔන් කරලා කැමරාව යටින් රිමෝට් එක තියලා බටන් එක ඔබලා කැමරාවෙන් බලන්න රිමෝට් එකේ ලයිට් එක පත්තු වෙනවා කැමරාවෙන් පේනවා. එතකොට ඔයාට කැමරාවෙන් තමයි ඒක පේන්නේ. රිමෝට් එක කැමරාව වයින් කරලා රිමෝට් එක බැලුවොත් ඒ ලයිට් එක පත් වෙනවට පේන්නේ නැහැ. එතකොට ඔයා හිතේ තියාගන්න තෙවන හැ කියන්නේ කැමරාව කියලා ෆෝන් එකේ. කිරණ තමයි කිරණ අපිට පේන්නේ නැහැ. ඔයාට පුළුවන් කිරණ ඒ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා බලපුවාම ලයිට් එක පේනවා. කිරණ ඒ ලයිට් එකෙන් එන්නේ කිරණයක්. ඒ කිරණේ ෆෝන් එකෙන් බලන්න පුළුවන්. ඒතරව සමහර තැන්වල ෆොටෝ ගන්නකොට කියලා තියෙන්නේ ඒ ගස් උඩ මෙහෙම නිකන් අමුතු ඡායාවක් පේනවා. මේ වගේ ඒ වගේ පේනවා කියලා හොල්මන් වගේ කියන ඒවා පේනවා කියලා දාලා තියෙන එක Facebook වල දාලා දෙන මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කැමරාවට අහු වෙනවා. මොකද ඒක තෙවන හැ වගේ දෙයක් නේ කැමරාව කියන්නේ. එතකොට හොඳ කැමරාවට ඒක පැහැදිලිව පේන එකක් නම් පේනවා. දැන් මම ඔයාලට කිව්වේ තෙවන හැ කියන එක තෙවන හැ කියලා හිතේ තියාගන්න රිමෝට් එකේ ලෙන්ස් එක ඉස්සරහා තියෙන ලයිට් එක ඒක නිකන් එබුවට පේන්නේ නැහැ. ඒක පේනවා කැමරාව ඔන් කරලා ෆෝන් එක ගාවට තියලා ෆෝන් එක යට කැමරාව යටට තියලා ඩිස්ප්ලේ එකෙන් බලන්න බටන් එක ඔබ කැමරාව ඔන් එකේ තියලා එතකොට පේනවා ඒකේ ලයිට් එක පත් වෙනවද නැද්ද පත් වෙන විදිහ ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක තමයි තෙවන හැ. එතකොට ඔයාලට සාමාන්‍ය රිමෝට් එකේ ලයිට් එක ලිකම් බලපුවාම ඉස්සරහා තියෙන ලෙන්ස් එක පේන්නේ නැහැ. එතකොට පේන්නේ කැමරාවට ඒක පේනවා. ඒ කියන්නේ තෙවන හැට පේනවා. ඒ වගේ තමයි මේ ලෝකේ කිසිම දෙයක් අපේ ඇස් වලට පේන්නේ නැහැ. ආත්මික හැට තමයි පේන්නේ. ඒ ආත්මික ඇහැ ගන්න ඕන නම් ඒක කරන්න ඕන දෙවියන් වහන්සේක යාඥා කරලා අනුග්‍රහය අරන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය වැඩි වෙන්න තෙවන හැ හම්බ වෙනවා. එතකොට දෙවියන් වහන්සේ තුල ඒ දේ කරන්නත් පුළුවන්. සාතන්ගෙත් ඒ වගේ එකක් තියෙනවා. ඉතින් ඒක සාතන්ගෙන් බලවත් වෙන්න ඕන. ඒක එහෙම ගන්න. ඒ සාතන්ගේ දේවල් බලන්න තමයි දෙවියන් වහන්සේ ඒ තෙවන හැදීලා තියෙන්නේ. සාතන්ටත් ඒ වගේ හැදීලා තියෙන්නේ. සාතන්ගේ දේවල් බලා ගන්න පුළුවන්. එහෙම ඒකත් සාතන්ටත් තියෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන්ටත් තියෙනවා. ඒකට දෙවියන් වහන්සේගේ දරුවන්ට දීලා තියෙන්නේ සාතන්ගෙන් පරිස්සම් වෙන්න ඕනින්දයි. දැන් මේ තෙවනහෙන් බලපු දෙයක් මම ඔයාලට කියන්න යන්නේ හේතුව තමයි ඔයාලට තෙවනහ නැහැනේ. ඔයාලට ඒක පේන්නේ නැහැ. දැන් මම රිමෝට් එකේ උපමාව ගත්තේ. රිමෝට් එක ඔයාලා ගත්තට ලෙන්ස් එක ඔයාලට පේන්නේ නැහැ. නමුත් ලෙන්ස් එකෙන් වැඩ කරනවා. ඒ කියන්නේ කිරණ යනවා. කිරණ ගිහිලා ටීවී එකේ රූප මාරු වෙනවා. channel මාරු කරන්න පුළුවන්. සද්ද අඩු වැඩි කරන්න පුළුවන්. ඔක්කොම ඔයාලට ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි ඔයාලට ඒක පේන්නේ නැහැ. දැන් අර ෆෝන් එකේට තියලා බලපුවාම කැමරාව යටට රිමෝට් එක තියලා හක්කලා රිමෝට් එකට උඩින් කැමරාව තියලා බටන් ඔබවුවාම කැමරාව ඔන් කරලා බලපුවාම ෆෝන් එකේ ඔයාලට හොයාගන්න පුළුවන් ලෙන්ස් එක පත් වෙනවා ලයිට් එක. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේ රිමෝට් එකත් වැඩ කරනවා කියලා. එහෙම චෙක් කරගන්නත් පුළුවන්. එතකොට දැන් ඒ වගේ තමයි මම ඔයාලට මේක කියන්න යන්නේ. හරි. මම මුලින්ම කියන්නම්. සාමාන්‍ය කුඩු බොන ළමයි ඉන්නවා, ගංජා ගහන ළමයි ඉන්නවා, අරක්කු බොන ළමයි ඉන්නවා. එතකොට බුලත් පිට කන ළමයි ඉන්නවා. මේ හැම මිනිස්සු මේවා පාවිච්චි කරනවා. මමත් අරක්කු බීලා තියෙනවා, බියර් බීලා තියෙනවා, සිගරට් බීලා තියෙනවා, බුලත් පිට කාලා තියෙනවා. ගංජත් එහෙම මෙහෙන් ගහලා තියෙනවා. ඒ හින්දා මම කියන්නේ බොරු කියන්න ඕනේ නෑනේ. ඒතර මම බොරු කාරයක් කරනවානේ. මම ඕව කරලා දෙනවා. හැබැයි මම කරලා නැත්තේ කුඩු මට හම්බෙලා නෑ ගහන්න. නැත්තම් ඒකත් ගහනවා. ඒක මට හම්බෙලා නෑ. මොකද මම ආසයි හැමදේම ටෙස්ට් කරලා බලන්න. ඉතින් මම ඉතින් ඒව කරලා තියෙනවා. හැබැයි ඔයා දැකලා තියෙනවද ඔය ගංජා බොන අය, සිගරට් බොන අය, අරක්කු බොන අය ඕකට ඇබ්බැහි වෙලා තියෙනවද දැකලා තියෙනවද? ඉතින් ඕකට ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ අපි ඉන්න ලෝකේ අපිට පේන්නේ නැති වුණාට සාතන් කියලා කියන්නේ යකාට සාතන් කියලා කෙනෙක් ඉන්නවා මිනිස්සුන්ව ගිල ගන්න. ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ සාතන්ලා කණ්ඩායමක් ඉන්නේ. මම අර තුන්වෙනි වීඩියෝ එකේදී කිව්වනේ අර රෙජිස්ටර් කරපු සාතන්ලා ඉන්නවා කියලා කිව්වේ. මගේ වීඩියෝ ටික බලන්න එතකොට මේක දැනගන්න පුළුවන්. ඒ රෙජිස්ටර් කරලා කියලා කිව්ව සාතන්ලා තමයි ඒ රැස්වීම වලට යන සාතන්ලා.
එතකොට රෙජිස්ටර් කරලා නැති සාතන්ලා තමයි කුම්බාණ්ඩයෝ කියලා කියන්නේ. ඒක වලට පේන්නේ නැහැ. කුම්බාණ්ඩයෝ සාමාන්‍ය එයාලා ඉන්නේ ওই ගස් උඩ, වැල් උඩ, ඒ වගේ උඩ නිකන් එයාලව ගණන් ගන්න නැහැ සමාගමෙන්. ඒ යක්කුන් උන් නිකන් ඔය පොඩි චූටි යක්කු නිකන් ඔය ඔයාලා දැන් සාමාන්‍යව කෑම් එකක් ඔය ගොඩක් ඒවා දුර පැති වල තියෙනවා පල්ලම පැත්තේ වගේ. පල්ලම කියලා කියන්නේ ඔය හලාවතින් හැරිලා යන දින ඒ වගේ පැතිකඩ ගම්මානවල තියෙනවා කෑම එකක් සාමාන්‍ය ගෙදරකට අරන් යද්දි වහගෙන ගෙනියන්නේ. ඒක මේ සාමාන්‍ය මේ ඒක නිකන් සාමාන්‍ය පේන්න වගේ එහෙම අරන් ගියොත් අනිත් ගෙදර කාපුවම බඩේ අමාරු ගිහලා බඩේ ලියනවා කියලා මං අහලා තියෙනවා. මොකද මං එහෙම ගෙදරකට ගියා. එහෙම ගෙනිච්චාම එයාලා වහගෙන කරගෙන හරි පරිස්සමෙන් තමයි ගෙනියන්නේ. ඒවා එහෙම බැල්ම වැටුනහම බඩේ ලියනවා කියලා එහෙම කියනවා. දැන් බඩ බුරුලලා টয়ලට් යනවා කියලා. එතකොට බඩේ අජීර්ණයක් වගේ වෙනවා කියලා. එතකොට එයාලගේ මතේ තමයි මේ ඒකට බැල්ම දාපුවම මේ වෙනවා කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. එයාලා මර පෙරේත ආත්ම තියෙනවනේ. ඒ කියන්නේ ඒව තමයි අර සමාගමට අයිති නැති ආත්ම. මම ඒක කිව්වේ ඒ සමාගමට අයිති නැහැ. එයාලා රෙජිස්ටර් සාතන්ලා නෙමේ. එයාලව අයින් කරලා තියෙන්නේ එයාලගේ සමාගමේ. එයාලා තමයි එයාලට බලය නැහැ. ලොකු බලයක් නැහැ. ඒ කුම්බාණ්ඩයෝ කියලා පිසාචාරී කියලා කියන්නේ උන්ට එහෙම ලොකු බලයක් නැහැ. උන්ට පුළුවන් ඔය පොඩ්ඩක් ඔය බඩේ අමාරුවක් ඇති කරන්න ඔය මොන හරි ඔය චූටි දේවල්. ඒ කියන්නේ ඔය පොඩ්ඩක් අර හේමාලයක් ගිහිලා නිකන් පෙන්නලා නිකන් බය කරන්න. ඔය වගේ පොඩි දේවල් තමයි තියෙන්නේ. මොකද එයාලට අනවශ්‍යද තමයි එයාලා හැසිරෙන්නේ. එයාලව සමාගම් වලට ගන්න. එයාලා තමයි එයාලගේ ආත්මය බලවත් කරගන්න තමයි ඔය තැන් වල ගස් ගාව ඔය තියලා තියෙන පහන් එහෙම තියලා තියෙන ගස් ගාව හරමේ තැන් වල තියලා තියෙන. දෙන්නේ ඒ වගේ මේ අර කියන්නේ ඔය ගස් වලට හරමේ එහෙම ගස් කියලා කියන්නේ සාමාන්‍ය ඔය කැලෑවල වගේ තියලා තියෙන නිකන් එක මම මේ කියන්නේ ආගමකට කපනව නෙමේ. මේ ආගම් හොඳයි. ආගම් වල කියලා තියෙන්නේ හොඳ විදිහට ජීවත් වෙන්න කියලා. නමුත් මේ වගේ තැන්වල කරන්නේ මිනිසුන්ට වින කරන ඒවා. ඒ කියන්නේ හූනියම් කරනවා, කටු ගහනවා, රූප හදලා ඇන ගහනවා, රූප හදලා ඉදි කටු ගහනවා. කටු ගහනවා කියන්නේ ඒක තියෙන හොඬලල කියලා තියෙන අලයක්. ඒ අලය අරන් රූප විදිහට කපලා අවශ්‍ය කරන මිනිහාගේ ෆොටෝ එක ගෙනලා ඒක ජීවන් කරලා මේ ඒක සාතන්ව අල්ලගෙන ඒකට ජීවන් කර කටු ගහද්දි තමයි කොන්දේ අමාරු, කකුල් අමාරු, බෙල්ලේ අමාරු කියලා ඒක හදන්නේ හොඬලල වලින්. මම ඒක දන්නවා. හොඬලලෙන් හදන්නේ. ඉතින් ඒවා කරන්නේ දෙයියෝ නෙමේ. දෙයියෝ පලිගන්නේ නෑනේ. දෙවියන් කියන්නේ දෙවියන්ගේ සංකේතය තමයි ප්‍රේමය කියන එක. ප්‍රේමය තියෙනවා නම් එයා කැත වැඩ කරන්නේ නැහැ. හානි කරන්නේ නැහැ. තව කාටවත් හානි කරන්නේ නැහැ. දැන් යේසුස් වහන්සේ කිව්වේ මෙහෙමයි. එක කඹුලකට ගැහුවොත් අනිත් කඹුල හරවන්න. වෛර කරන්නට ප්‍රේම කරන්න. ඊර්ෂ්‍යා කරන්නට මේ ප්‍රේම කරන්න. එතකොට සාප කරන්නට ආශිර්වාද කරන්න. දැන් යේසුස් වහන්සේ දුන්නු අනපනක් තමයි යෝවා. දැන් සාතංග කියන්නේ ගැහුවොත් ගහපිය කඩලා යන්නම. හොරකම් කරුවොත් ඔක අණ්ඩක් කඩපිය. දැන් යේසුස් වහන්සේගේ හොරකම් කරුවොත් හොරාගෙන් එක ඉල්ලන්නත් එපා කියලා කිව්වා. දැන් මම කිව්වේ එහෙමයි. එතකොට එහෙම කියන්න හේතුව යේසුස් වහන්සේ දන්නා ඌ දුර්වලයි කියලා. ඒ මනුස්සයා දුර්වලයි කියන එක. ඉතින් සාතන් එහෙම නෙවෙයි. සාතන් කරන්නේ මිනිසුන්ව විනාශ කරලා උගේ අඬු කඩලා ඌට වින කරලා ඌට කරන්න තියෙන ඔක්කොම ටික කරනවා. ඒ කියන්නේ අසරණ වෙන්නම කරනවා. ඒ කියන්නේ ඌට සාතන්ගේ දෙවියන්ගේ අතර තියෙන වෙනස තමයි දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ කියන්නේ මේ ලෝකෙ ඉන්න දෙවියන්. දෙවි කෙනෙක්ට තමයි පුළුවන් ප්‍රේම කරන්න. ප්‍රේම කරන්න පුළුවන් ඉතින් තමයි කුරුසේ පෑ 6ක් එල්ලිලා කටුටුන්නු පැලඳගෙන කසපාරවල් 39ක් කාලා ඒ ශාපේ පාපේ රෝගේ ඔයාගේ මගේ හැමෝගෙම කැඩුවේ යේසුස් වහන්සේ මැරිලා නැගිට්ටේ අපිට තියෙන ප්‍රේමයෙන් හින්දා. ඉතින් ඒ ප්‍රේමයෙන් හින්දා තමයි එයා ජීවිතේ දෙන්න තරම් අපිට ප්‍රේම කෙරුවේ. ඉතින් එයා එහෙම කිව්වෙත් ඒකයි ගැහුවොත් අනිත් කමුල හරවන්න ඒ වගේ කතන්දර කිව්වේ ඒකයි වෛර කරන්න ප්‍රේම කරන්න සාප කරන්න ආශිර්වාද ගන්න එහෙම කිව්වේ ඒකයි. ඒ ඔක්කොම සාතංගාව නැති දේවල් තමයි යේසුස් වහන්සේ අපිට කරන්න කියලා කිව්වේ. අපි ගාව ඒවා තියෙනවා නම් ඒ ලක්ෂණ අනිවාර්යයෙන්ම අපි යේසුගේ දරුවෙක් වෙනවා. එතකොට අපි ගාව ඒවා නැත්තම් අපි අයිති වෙන්නේ සාතංග ගොඩට කියන එක තමයි මම මේ කියන්නේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් පළවලින් තමයි ගහ හොයාගන්න පුළුවන් මොන ගහක්ද කියලා. දැන් ඔයා හිතන්නකෝ දෙහි පැලයක් හිටවුවොත් දෙහි යටයක් හිටවුවොත් සමහර වෙලාවට ඒක නාරං වෙලා පැලවෙන්න පුළුවන්. තේරුණාද?
එතකොට ඔයා දොඩම් හිටවුවොත් දෙහි වෙන්න පුළුවන්. දෙහි හිටවුවොත් දොඩම් වෙන්න පුළුවන්. වරක හිටවුවොත් වැල වෙන්න පුළුවන්. වැල හිටවුවොත් වරක වෙන්න පුළුවන්. තැඹිලි හිටවුවොත් පොල් වෙන්න පුළුවන්. පොල් හිටවුවොත් තැඹිලි වෙන්න පුළුවන්. මං කියන එක වට තේරුණාද? හැබැයි අපිට ගහ දැනගන්න පුළුවන් ඉන්නේ පළ වලින්. පළ එනදාට පළ වලින් තමයි අපි ගහ හොයාගන්න පුළුවන්. ඒකට තමයි දෙවියන් වහන්සේ අපිට දේ වචනේ දුන්නේ. වචනේ තුල මේ වගේ දේවල් තියෙනවද කියලා. මම යන්නම් හරියටම කතාවට. කතාව මේකයි. මට දැන් කියන්න ඕනේ දැන් හරි. එතකොට මම කිව්වා රෙජිස්ටර් සාතන් ගැන කිව්වා. රෙජිස්ටර් නැති කට්ටිය ගැන කිව්වා. එතන ඒක මම ඔයාලට විසඳලා දුන්නා. හරි. දැන් මම යන්නේ සාතන්ගේ තව රහසක් කියන්න තමයි. හරි. එතකොට මේක තමයි අපි දැන් හැමෝම මං කියන්නේ මං අරක්කු බීලා තියෙනවා, සිගරට් බීලා තියෙනවා, බියර් බීලා තියෙනවා, ඔක්කොම කරලා තියෙන හින්දා මට කියන්න පුළුවන්. ඔයා දැකලා තියෙනද බයිබල් පල්ලිවල මම මේ කතා කරන්නේ බයිබල් පල්ලි ගැන. බයිබල් පල්ලිවල සිගරට් බොනවා, අරක්කු බොනවා, බියර් බොනවා, ගංජා ගහනවා ඔක්කොම කරපු අය අද නිදහස් වෙලා ලස්සන ජීවිතයක් ගත කරනවා දැකලා නැත්නම් ඔයාලා ගිහින් බලා ගන්න. ඔය YouTube වලත් තියෙනවා, Facebook වලත් දානවා. පොඩ්ඩක් බලන්න, හොයලා බලන්න. ඔයාලගේ ළමයිනුත් අහුවෙලා ඇති සමහරලාට අරක්කු බොනවා, සිගරට් බොනවා, ගංජා ගහනවා, කුඩු ගහනවා. ඔයාලගේ ළමයිනුත් ඕවලට ඇබ්බැහි වෙලා ඇති. මම මේ කියන්නේ මොකුත් නෙමෙයි. ඔයාලව ෆලෝ කරලා ඕවපට බලලා පොඩ්ඩක් කියන්නේ ඔයාලා යටහත් වෙලා පොඩ්ඩක් හොයලා බලන්න. හොඳ දේ අල්ල ගන්න, නරක දේ ජීවිතෙන් අයින් කරලා දාන්න. මං කියන්නේ ඒකයි. ළමයි පොලිසි ගානේ කුඩු ගහනුම් පොලිසි ගානේ ගංජා ගහනුම් පොලිසි ගානේ හොරකම් කරනු පොලිසි ගානේ හැමදාම ඒ මිනිස්සු ඒ පට්ටම ගහන් ඉන්නේ. ඒකට ජේසු කැමති නෑ. ඔයාලට මම මේ කියන කතාව අහලා හොයලා බලන්න. හොයලා බලලා ඔයාලා ක්‍රියා කරන්න. ඒකයි මං කියන්නේ. ජේසුස් වහන්සේ කිව්වනේ කුඩා ළමුන් මා වෙතට එන්න ඉඩ අරින්න කියලා. ඒ එන්න ඉඩ අරින්න කියලා කියපු හේතුව තමයි මම දැන් කියන්න යන්නේ. අපි අම්මගේ බඩෙන් එනකොට අපි ඔය සිගරට්වත් අරක්වත් කිසිම දෙයක් අපි පාවිච්චි කරලා තිබුණේ නෑනේ. රයිට්. එතකොට අපිට අවුරුදු 12ක් 10ක් 13ක් 14ක් ඔය කාලය තුලදී තමයි අපි ලෝකෙට බර වෙන්නේ. ඒ කියන්නේ සමාජයට බර වෙන්නේ. ඒත් සමාජයේ තමයි ඔය සාතන්ලා ඉන්නේ. හරිද? දැන් එතකොට ඔයා කොහොමද දැක්කේ? මං කියවන රිමෝට් එකේ ලයිට් එක වගේ කියලා මං කියන්නම්. මේ ලෝකේ සාතන්ලා ගොඩක් ඉන්නවා. එයාලට ඕන කරනවා එයාලට අවශ්‍ය දේ කරගන්න. දැන් එයාලට අවශ්‍යයි සිගරට් බොන්න, අරක්කු බොන්න, කුඩු ගහන්න, ගංජා ගහන්න. මේ ඔක්කොම අවශ්‍ය කරන්නේ සාතන්ට. නැතු මිනිසුන්ට නෙමෙයි. මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා. මම ඒක පැහැදිලි කරන්න. හරිද? එතකොට ඒ සාතන්ට ශරීරයක් නැතුව මේවා පාවිච්චි කරන්න බෑ. තේරුණාද මං කියන එක? හැම දෙයකටම ආත්මය අපිටනේ තියෙන්නේ. ශරීරෙත් අපිට තියෙන්නේ. ඒතර අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ ශරීරය දීලා තියෙන්නේ අපිට ජීවත් වෙන්න ආත්මය තියාගෙන. දැන් ආත්මය ජීවත් කරන ශරීරයක් ඕන. අපිට ආත්මයක් දුන්නා, ශරීරයක් දුන්නා. අද ආත්මය අපිට දීලා තියෙනවා. දෙවියන් වහන්සේ එක්ක මුණ ගැහිලා කතා කරන්න තමයි ආත්මය දීලා තියෙන්නේ. සාතන් කරන්නේ අපේ ආත්මය අල්ලලා එයා අපිට වැරදි දේවල් හුරු කරලා අපි තුලට ඇවිල්ලා එයාගේ වැඩේ කරගන්න. එතකොට ඒක තමයි මම කියන්නේ. මම නම් වශයෙන්ම කියනවා සොහොන්කාලී කියන සාතන් දැන් මේ නම් දාගෙන තියෙන්නේ එයාලා තමයි. දැන් එයාලම තමයි වෙන් කරලා හරමුඩ්ඩිස සොහොන්කාලී ඊශ්වර කියලා එයාලා තමයි නම් ටික දාන් තින්නේ. ඔය නම් වලින් මං කියන එක්කෙනෙකුත් හොඳ වැඩ කරන්නේ කරන්නේ තව මිනිහෙක්ව විනාශ කරන වැඩ තමයි කරන්නේ. මොකද මං එයාලා ගැන දන්නවනේ. මං එයාලා ගැන එතන ඉඳලා තමයි මං ඇවිල්ලා තින්නේ. ඒකනේ මං කියන්නේ. කඩවර ඔඩ්ඩිස එතකොට දැඩිමුන්ද සොහොන්කාලි කියන ඔක්කොම කට්ටිය තව තියෙන හින ලිස්ට් එකක් ඉතින් මට කියන්න බෑ. ඔය ඔක්කොම එයාලා විසින් නම් පත් කරගත්ත කට්ටිය තමයි. ඔය ඔක්කොම අයිති වෙන්නේ සාතන්ට. එයාලම තමයි මේ නම් ටික ඉතින් ඇතුල් කරන් තියෙන්නේ. ඉතින් එතකොට දැන් අපි කතා කරමු මං ගෝනේ වනචරම යක්කුන්ගේ වනචරම දෙන්න තමයි සොහොන්කාලි කවුද සොහොන්කාලි පට්ට වනචරයි. හරිද? එතකොට කම්බිලි සොහොන්කාලි කියන්නේ පට්ට වනචර සීන් කෝන් දෙන උන් තමයි ආතල්ලක ඉන්නවා. දැන් ඔය ඊශ්වර කියන එකන එහෙම ඔය ලිංගික පැත්තට එතකොට ඔය අරක්කු මොන සීන් වලට මාළු මස් කන සීන් වලට නෑ. එයා ඉන්නේ කිරි කේසර. කිරි වලින් බලලා එයා සාමාන්‍ය සීලවන්ත විදියට ඉන්න එක්කෙනෙක් තමයි ඊශ්වර කියන්නේ.
එතකොට ඔය ඔඩ්ඩිසලා කාලි සෝහන් කාලි භද්‍ර කාලි ඔය සෙට් එක භද්‍ර කාලිටත් ඔය බොන සීන් එක නැහැ. සෝහන් කාලි තමයි එහෙම බොන සීන් එකේ ඉන්නේ. බොන ආතල් ගන්න අසුරෙන් ඉන්න සෙට් එක තමයි මේ කම්බිලි මේ සෝහන් කාලි කියන්නේ රයිට්. එතකොට මම මේ කතා කරන්නේ ඒ දෙන්න ගැනමයි. එතකොට මොනවාද මේ දැන් අරක්කු බොන්න ඕන කරන්නේ දැන් සෝහන් කාලිට පූජාවක් තියෙනවා නම් වෙරි පහ කියලා තියෙනවා. ඒකේ වෙරි පහක් තියන්න ඕන. ගංජා තියන්න පුළුවන්, අරක්කු තියන්න පුළුවන්, බියර් තියන්න පුළුවන්, සුරුට්ටු තියන්න ඕන. අනිවාර්යෙන් සුරුට්ටු ඕන, සිගරට් හරි. එතකොට වෙරි පහ අනිවාර්යෙන් වෙරි වෙන පහක් තියන්න ඕන. ඒ කියන්නේ මදන මෝදක තියන්නත් පුළුවන්. ගංජා තියන්නත් පුළුවන්. ඒකට ගංජාත් තියලා තියෙනවා. සුරුට්ටු, බීඩි, සිගරට් ඔය ඕවලගේ පහක් තියන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට තමයි මේ පූජාව ගන්නෙ. කෑම වර්ග, බිත්තර, බැදපුවා, බිත්තර ඒ වගේව තමයි තියන්න ඕන. පුලුටු. එතකොට මම කියන්නේ යාළගේ පැත්ත. දැන් මේව කණ්ඩ පූජාව තිබ්බට වැඩක් නැහැ. උන්ට සුවඳ විතරයි ගන්න පුළුවන්. මං කියන එක තේරුණා? අපි ගිහිලා පූජාවක් තිබ්බට බෑ. උන්ට සුවඳ විතරයි උරන්න පුළුවන්. ශරීරයක් නැහැ කණ්ඩ. ආත්මයෙන් සුවඳ උරන්න විතරයි පුළුවන්. කණ්ඩ ශරීරයක් නැහැ. ශරීරයක් අර බයිබලේ කියන ඔබ හොය යනවා වගේ තමයි මේ කතාව තේරුම. හොය ගිහිල්ලා දුරවල මිනිහාගේ ඇතුල් වෙලා ඌ අල්ලගෙන ඊට පස්සේ තමයි මේ එයාලා මේ ශරීර තුලට ඇවිල්ලා වැරදි වැඩවලට යොමු වෙලා හැබැයි කරන අනේ. එතකොට මම කියන්නම් සිගරට් බොන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ ආත්මේ දුර්වල මිනිස්සෙක් තුලට ඇවිල්ලා ආත්මෙන් අල්ලගෙන ඒ කියන්නේ දැන් කුඩා ළමුන් සමාජගත වුණාම එයාලව අල්ලගන්න ලේසි. එයාලව සාතන් අල්ලගෙන අපි බීලා බලමු කියන අදහස ගෙනලා දාලා එයාලා බොනවා. බීවුවාම එයාලා දන්නේ ඇතුල් වුණාම සාතන් ඇතුල් වුණාම දන්නේ නැහැ මේ සාතන් කියලා. එයා කපටිකමෙන් ඇතුල් වෙලා සිගරට් එක බොනවා. සිගරට් එක බොන්නේ කොල්ලා බිව්වට ඒක බොන්නේ සාතන්. ඒක මම මේවට කියන්නේ නැහැ. දැන් ඒක පේන්න නම් අර මං කියන රිමෝට් එකේ ලයිට් එක පත් වෙනවට පේන්නේ නැහැ. පේන්න නම් වා ෆෝන් එකේ කැමරාව ඔන් කරලා රිමෝට් එකට උඩින් යටින් රිමෝට් එක තියලා කැමරාව යටින් තියලා ගහලා බලන්න ලයිට් එක පත් වෙයි කියලා කිව්වේ. ඒ වගේ තෙවන හැක් තියෙන්න ඕන. ඔක බලන්න. ඒ ඇඟේ ඉන්න සාතන් තමයි එයාලගේ ඇඟට ඇතුල් වෙලා සෝංකාලි ඇතුල් වෙලා සිගරට් බොනවා. සුරුට්ටු බොනවා. ගංජා ගහනවා. අබින් ගහනවා. කුඩු ගහනවා. එතකොට ඔය මත්වෙන මදන මෝදක කනවා. මේ ඔක්කොම ඒ කාලා ගන්න ආතල් තමයි ඒ සාතන් ගන්නෙ ඌත් එක්ක ඉඳලා. රයිට්? එතකොට ඒ ඌත් එක්ක ඉඳලා ගන්න ආතල් ටික ගන්නවා. අරගෙන සමහර වෙලාවට චණ්ඩි පාටුත් දාන්න යාලා තමයි. ඒ කියන්නේ බිව්වහම අරක්කු බිව්වහම මත් වුණා මොකද දන්න වෙන්නේ? තමන්ගේ ආත්මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ශරීරෙත් එක්ක මත්භාවය නැතුව තියෙද්දි. එතකොට අපේ ශරීරයේ සම්පූර්ණම කන්ට්‍රෝල් එක අපිට වෙරි වුණා ගමන් අපේ තියෙන පාලනය ශරීරයේ මනස අපිට දීලා තියෙන පාලනය අපේ අතින් ගිලිහි යනවා. ගිලිහි ගිය ගමන් වෙන කෙනෙක් තමයි පාලනය කරන්න ගන්නේ. ඒකනේ එතකොට වෙන කෙනෙක් පාලනය කරන්න ගන්නේ සාතන්. සාතන්ට ලේසි අපි අරක්කු බීලා මත් වුණු ගමන් අපේ ජීවිතේ උට පාලනය කරගන්න. ඌ ඊට පස්සේ මොකද කරන්නේ? ඌට අන්තිමදී ඕන ලේ බලන්න ඕන. එතකොට තමයි කුඩු ගහපේ අතපය කපා ගන්න දැකලා තියෙනවද? ලේ බලන්න ඕන කියලා. අන්න හරි. එතකොට ඒ ලේ මිනිහගෙන් ගන්නවා. මගෙත් ওই දවසක් පුහුලක් කපන්න කියලා මගෙත් ඇඟිල්ල කපලා ගියා. ඊට පස්සේ ඌ දිස්ටියෙම කිව්වා මේ මට කිව්වා කට්ටන්ඩියා ඔය හොඳ වෙනවා ගිහින් කෝපි කුට්ටියක් ගාගනින් කියලා. ඉතින් ඒ වගේ සීන් මට වෙලා තියෙනවා. මම දන්නේ හින්දා කියන්නේ ඌ හිතලම මගේ අත අල්ලලා කැපුවා මගෙන් ලේ ගන්න. එතකොට ඒ වගේ පොඩි දේවල් මම එහෙම ඉගෙන ගත්තා. මගේ ඇත්තටම දුවල් හොඳ වුණා. දැන් සාතන්ට ඕන කරන්නේ ලේ. ඒ කියන්නේ කුකුල්ලුංග කපලා ලේ ගන්න. එතකොට ලේත් ඕන. ඒ වගේ තමයි අර කුඩු ගහන එකාට ලේ දකින්න ඕන කියලා කියන්නේ එතනේ රහස තමයි. දැන් මම කියන හැම දෙයකම රහසක් තියෙනවා. ඔයාලා ඒක හොයලා බලන්න. මම මේ කියන කතත් එක්ක සංසන්දනය කරලා බලලා හරිද වැරදිද කියලා බලලා
ඔයාලගේ ළමයි එහෙම වගේ ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ ඇබ්බැහි වෙච්ච මේ ළමයිව මේ වගේ බයිබල් පල්ලි වලට ගෙනහිල්ලා එයාලව නිදහස් කරගන්න පුළුවන්. මේ ඒක අපි කොච්චර පුරුත්තාපන කඳවුර වල දැම්මත් ඕක ඇතුලේ ඉන්න යකාව පුරුත්තාපනය කරන්න බැහැනේ. යකාව අයින් කරන්න නැතුව බෑ. මම මේ කියන්නේ ඕක ඔතන ඉන්නේ යකෙක්. පැහැදිලිවම කියනවා උඹ කොහොමද යකෙක් ඉන්නවා කියලා කියන්නේ. මං එක්ක හිටියා සොහොන් කාලේ. ඒකයි මං කියන්නේ. මං එක්ක ඉඳලා බූරු ගහලා මං එක්ක ඉඳලා අරක්කු බීලා මං එක්ක ඉඳලා සිගරට් බීලා මං එක්ක ඉඳලා ගංජා ගහලා මං එක්ක ඉඳලා කරපු නැති දෙයක් නෑ උ. හරිද? එතකොට දැන් ඔයා කරන්නේ නැත්තේ ඇයි? මට කරන්න ඉතින් මං ගාව දැන් සෝන් කාලි නෑනේ. ඒකනේ මට දැන් සිගරට් දුමබ්බු ඉල්මේ වෙද්දි මට ඉන්න බෑනේ ළඟ. මට අරක්කු සුමුදක් දැනෙද්දිත් මට අරක්කු බොන්න බෑනේ. අරක්කු බීපු එකක් ළඟින් ඉද්දිත් මට ඌ එක්ක ඉන්න බෑනේ. මට යාළුවෝ නෑනේ ගමේ. ඒ කියන්නේ යාළුවුන් ආශ්‍රය කරනවට හිතෙන්නේ නැහැනේ. අරක්කු බොන කරන අය එක්ක මට එහෙම ඉන්න හිතෙන්නේ නැහැනේ. මං එයාලා එක්ක කතා බහ කරලා එන එකනේ කරන්නේ. මං වට කියන එක මට රැඳෙන්න මට හිතෙන්නේ නැහැනේ. ඇයි වට හිතෙන්නේ නැත්තේ? හිතෙන්නේ නැත්තේ මං තුල දැන් යකා නෑ. ඒක තමයි ගහ වලින් තමයි පළ වලින් තමයි ගහ දකින්න පුළුවන් කියලා මං කිව්වේ. දැන් ඔයාට කියන්නේ කොහොමද? මං ගැන ඇවිල්ලා හොයලා බලන්න. මං බොරලැස්සේ ඉන්නේ. බොරලැස්සේ ජයමාවත කොහොම කවුරුද දන්නවා? මීට අවුරුදු 17කට විතර කලින් කරපු දේවල් හොයලා බලන්න. මං ගැන හොඳ රිසර්ච් තියෙනවා. ඉතින් මේ මං කරපු දේවල් තියෙනවා. ඉතින් මම ඉතින් නන්නතරයි ඉතින් ඒ දවස්වල ඒ යකා මාව අල්ලගෙන ඌ මාතුල්ට ඇවිල්ලා මගෙන් කරගත්ත දේවල් ඒවා. මම දන්නේ නැහැ හැම දෙයක්. මට තේරෙන්නෙත් නැහැ. මට තේරුණාට මට ඒකෙන් ඉවත් වෙන්න බෑ. මං ඒවලට රහයි. මට ඒ නරක රහ වෙලා තිබුණේ. ඒකයි මං වලට හැමතිස්සෙම කියන්නේ. එතකොට දැන් ඔය අරක්කු බොන්න ඕන, සිගරට් බොන්න ඕන, ගංජා ගහන්න ඕන, අබින් ගහන්න ඕන, ඔය හැම දෙයක්ම කරන්න ඕන. ඒ මිනිස්සයාට නෙමෙයි කරන්න ඕන. මිනිස්සයා තුළට ඇතුල් වෙලා ඌ ඒකෙන් කරගන්න යනවා. එයා අපිව පාවිච්චි කරලා කරගන්න යනවා. ඇතුල් වෙන්න කොහොමද? ඇතුල් වෙන්න ඔයාගේ ආත්මය හරහා එයා ඇතුල් වෙලා වගේ ශරීරෙට ඔයාට ඊටස ඔයාට කියන ඇබ්බැහි වෙලා තියෙන කියලා ලෝකෙ මිනිස්සු කියනවා. ඇබ්බැහි වෙලා නෙමෙයි තියෙන්නේ ඔයාගෙන් මේ වැඩේ කරගන්න එකයි. එතකොට මට දවසක් එක්කෙනෙක් කිව්වා මං පල්ලි ගිහිල්ලා තමයි මට මේක නතර කරගන්න පුළුවන් වුණේ. මං ඉස්සර බූරු ගැහුවා, මං ඉස්සර අරක්කු බූවා, මං ඉස්සර ගෙදරටදී පාන්දර 1යි 2යි පාන්දර 3යි ඉතින් ඔහොම තමයි එන්නේ. ඉතින් මගේ මේ සාක්ෂිය මම මේ දරන්නේ. මොකද මම මැරෙන්න කලින් මගේ දෙවියන් වහන්සේ මට කරපු දේවල් මං කියන්න ඕන. නැත්නම් මම මැරිලා මම දෙවියන් වහන්සේ ගාවට ගියාම දෙවියන් වහන්සේ දැන් උඹ මොනවාද මං වෙනුවෙන් කිරුවේ කියලා හයි. අඩුතරේ මගේ සාක්ෂිය හරි මං ලෝකෙට කියන්න බෑනේ. ඒකයි මම මේ කියන්නේ. ඔයාලට ඕන නම් ඇවිල්ලා හොයලා බලන්න මම ගමෙන් අහලා බලන්න මම මොන වගේ එකක්ද කියලා මීට අවුරුදු 17කට විතර කලින්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. හරි. එතකොට මම මේ කියන්නේ දෙවියන් වහන්සේ මට කිරුවා නම් ඔයාට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා යටහත්කම ඕන. දෙවියන් වහන්සේ තුල වැඩක් කරන්න නම් දෙවියන් වහන්සේට වැඩේ කරන්න නම් අපි යටහත් වෙන්න ඕන. කීකරු වෙන්න ඕන. කියන දේ අහන්න ඕන. එහෙම නැතුව අපිට ඒ දේ කරගන්න බෑ. පුළුවන් නම් කරපන්. කිව්වොත් දෙවියන් වහන්සේ ජීවිතේත් කරන්නේ නැහැ. ඔයා වැඩකාරයෙක් නම් කරන්නේ ජීවිතේත් කරන්නේ නැහැ ඔයාට. ඔයා යටහත් වෙලා කිව්වොත් අනේ ස්වාමීනි මං කැමතියි මට මේ ඇබ්බැහිකම් වලින් මිදෙන්න මට උදව් කරන්න කියලා කිව්වොත් දෙවියන් වහන්සේට උදව් කරනවා. හැබැයි පුළුවන් නම් ඔයා වැඩකාරයෙක් නම් මම මේක සුද්ධ කරලා දෙන්න කියලා කිව්වොත් ජීවිතේත් කරලා දෙන්න. ඔයා ඒකම ඉන්න පුළුවන් වෙනවා. මං කියන එක තේරුණාද? ඒකටම දෙවියන් වහන්සේ ඉල්ලන්නේ යටහත්කම. යටහත් නැති මිනිස්සයාට කිසිම දෙයක් දෙවියන් වහන්සේ ගන්න බෑ. උඩඟුයි. ඒ උඩඟුකම කියන්නේ සාතන්. ඒක මං වට කියන්නේ. අපි හැම ක්‍රියාවකින්ම අපිට බලන්න පුළුවන් මේ මොකද්ද මේකේ තීරුම කියන එක අපිට බලන්න පුළුවන් පළවලින්. මං වට කියවනේ සිගරට් බොන්න ආස කරන්නේ ඔයා නෙමේ සෝහන් කාලේ. ගංජා ගහන්න ආස සෝහන් කාලේ. ඌ කොයි වෙලත් චිල් එකේ ඉන්න තමයි ආස. මත්තලා උඩරිම එකේ ඉන්න ආසයි. ඒ කියන්නේ මත්තලා උඩරිම ජල්තර වල්ලි යනම් මනම් දාගන්න පට්ට ආසාවක් තියෙන එකක් තමයි සෝහන් කාලේ කියන්නේ. රයිට්. එතකොට මම මේ කියපු කතන්දර වලදී ඔයාලා තේරුම් ගන්න. එතකොට බයිබල් පල්ලි වල ඉන්නවා ඔය ඔක්කොම අතහැරලා ඒව කරපු අය හිරේ ගිහින් ඉන්න ඇත් ඉන්නවා. එයාලා දැන් නිදාසලා හොඳ මිනිස්සු කෝට් ඇඳන් හොඳ අවංක විදියට සේවය කරනවා. මම දැකලා තියෙනවා ඔය ජායල පැත්තේ, එතකොට මීගොමුවේ, එතකොට ඔය කොච්චිකඩේ, වෙන්නප්පුවේ, කටුනේරියේ ඔය වගේ පැතිකඩ වල ඉතින් කොටි මොන්නේ මාවත් ගන්නකො. එහෙම ගත්තාම ඉතින් ඒ වගේ අතරදී ඒ වගේ මිනිස්සු
මිනිස්සු දැන් නිදහස් වෙලා තිනවා කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ගින්නක් වගේ. ඒ මම එදා වීඩියෝ එකේ කිව්වා ගින්නට අත දාන්න බෑ පිච්චෙනවා කියලා. ගින්නට අත දාපුවම පිච්චෙන හින්දා දැන් බයිබල් පල්ලෙට ගිහිල්ලා යටහත් වෙලා ශුද්ධාත්මයන් වහන්සේ පිළිගත්තොත් දෙවියන් වහන්සේ අනුග්‍රහය දීලා ඔය තුල ගින්නක් ඇති කරන ශුද්ධාත්ම ගින්න කියලා. ඒක එහෙම ඇති වුණොත් සාතන්ට ඔයක ඉන්න බෑ. සාතන් ඔයව අතහැරලා යනවා. අතහැරලා යනකොට වෙන්නේ මොකද දන්නවද? ඔයා නිදහස් වෙනවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය වැඩි වෙනකොට සාතන්ට ඔයාට ලං වෙන්න බැරුව යනවා. එතකොට අර තිබුණු ඇබ්බැහින් ඔක්කොම සාතන් අරන් තමයි යන්නේ. එතකොට ඔයා හිස් වෙනවා. එතකොට ඔයා එතනින් ඉඳන් ගන්න අනුග්‍රහය දෙවියන් වහන්සේගේ මීට කලින් අනුග්‍රහය සාතන්ගේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔයා තුලට ආපුවාම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුලට ආපුවාම ඔයා වෙනස් වෙනවා. සාතන්ට ඉන්න බැරුව යනවා එක්ක. මොකද ඔයා ගාව ලොකු ගින්දර කදම්බයක්. ඒ කියන්නේ ලොකු වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ සප්ලයි ලොකු වෝල්ටේජ් එකක්. ඒ කරන්ට් එක වෝල්ටේජ් 110 110ක් වගේ වෝල්ටේජ් එකක් ඔයා තුල වැඩ කරන්න ගත්තාම සාතන්ට ඉන්න බෑ. උට කරන්ට් එක වදිනවා. ඒ හින්දා ඔයාගේ ජීවිතෙන් ඔයාගේ ආත්මෙන් ඔයාගේ ශරීරයෙන් ඉවත් වෙනවා කියන්නේ ඔයාට ආය අර වැරදි වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මට හිතනවා නම් මම බොනවනේ හලෝ. ඉතින් මට මෙහෙම හිතෙන්නේ නැත්තේ මං හොඳ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ඉන්න හින්දායි. ඔයාටත් මං කියන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගත්තොත් විතරයි ඔයාට පුළුවන් මිදෙන්න. එතන මට යාළුවෙක් කිව්වා ඕව මනස්ගත බං ඕක හිත ඔය හිත බං ඕක තියෙන හිත කිව්වා. මං කිව්වා හිත තමයි යන්නේ තියෙන්නේ. හිත තමයි. හිත පාලනය කරගන්න බැරි හින්දානේ අපි ඔල්ඩ ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඔව්. සාතන් අල්ලන්නේ ආත්මය තුලට බහැලා හිත තමයි. හිත සාතන් අල්ලගත්තාම ඌ හිතට පොළඹවලා අපි තුලින් ක්‍රියාත්මක කරගන්නවා. දැන් දෙවියන් වහන්සේ අල්ලගන්නේ අපේ ආත්මය අල්ලගෙන ආත්මය තුලින් අපේ හදවත අල්ලගන්නවා. ඕක තමයි කතන්දරය. එකටම අල්ලන්නේ හදවත නෙමෙයි. එකටම අල්ලන්නේ අපේ ආත්මය. ආත්මය තුලින් තමයි හදවතට බහින්නේ. right. එතකොට ආත්මය තුලින් හදවතට බැස්සා අපේ හදවත අල්ලගත්ත ගම මුළු හදවතම මුළු ශරීරයෙන් පාලනය කරන්නේ හදවතින්. හදවත අල්ලගත්ත ගමන් ශරීරය පාලනය කරන්න පුළුවන්. සාතන් කරන්නේ මොකද? අර මේ දැන් යේසුස් වහන්සේ ඒක තමයි කිව්වේ කුඩා දරුවුන් මා වෙතට එන්න ඉඩ හැරපල්ලා කියලා. දැන් කුඩා කාලෙම යේසුස් වහන්සේ තුල එන්නේ ඉඩ හැරියා නම් අර යේසුස් වහන්සේ ගැන ඉගෙන ගත්ත අනුග්‍රහය ඇවිල්ලා අර සාතන්ට එන්න හම්බෙන්නේ ලං වෙන්න මේ කුඩා ළමුන් ලොකු වෙනකොට එන්න විදිහක් නැතු යනවා. මොකද කුඩා කාලේ ඉඳන් එයා ඉගෙන ගන්නේ ජේසු ගැන කවුද? දෙවියන් වහන්සේ ගැන කොහේ කෙනෙක්ද? එයා ඉන්නේ කොහෙද? එයාව වෙනුවෙන් අපි කරන්න ඕන මොනවද? අපි එයාව අපි තුලට ගන්න නම් අපි කරගන්න ඕන මොනවද? ඕවා තමයි සබත් පාසල උගන්වන්නේ පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන යන්නේ. එතකොට ජේසුස් වහන්සේ ගාවට එන්න කියලා කියන්නේ පොඩි කාලේ ඉඳන් එයාව දහම් පාසල කියන්නේ සන්ඩි ස්කූල් දාලා එයාව මේ ජේසු ගැන උගන්වලා ජේසු කියන්නේ මෙහෙම කෙනෙක් කියලා පල්ලියෙන් පොඩි කාලේ ඉඳන් එයා ගැන ඉගෙනගෙන ලොකු වෙන තත්ත්වයට ආපුවාම එයා දන්නා වැරදි වැඩ මොනවද හොඳ වැඩ මොනවද වැරදි වැඩ කරන්න යට ඉඩ පෙළඹෙන්නේ නැහැ. එයා තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න හින්දා. ඒක තමයි කිව්වේ කුඩා ළමුන් මා වෙතට ඉන්න ඉඩ හැරපල්ලා කියලා කිව්වේ ජේසුස් වහන්සේ ඒකයි. ඔය ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය කුඩා කාලෙම ජේසුස් වහන්සේ ගාවට ආවනම් අද යාලා කුඩු ගංජා සිරුට්ටු ගංජා අබින්නේවා පාවිච්චි කරන්නේ නැහැ. මටත් උනේ පොඩි කාලේ ජේසුස් වහන්සේ ගාවට යන්න කවුරුත් ලබා දුන්නෙත් නැහැ මන් දන්නෙත් නැහැ. ඉතින් මම හම්බුනේ ජේසුස් වහන්සේ මං ඔක්කොම ජීවිතේ යනගත්තට පස්සේ. ඉතින් අද මම හොඳයි අද දෙවියන් වහන්සේ මට හොඳ රස්සාවක් දීලා තිනවා. මම මුළු ගමම මාව දන්න බොරළ සන්දිය මම වැඩ කරන්නේ. ඉතින් මට හොඳ රස්සාවක් දීලා තියෙනවා. මට හොඳ පවුලක් දීලා තියෙනවා. මට හොඳ දරුවෙක් දීලා තියෙනවා. ඉස්සරහට දෙවියන් වහන්සේ තව මට යම් කිසි දේවල් දෙනවා. ඒක මම දන්නවා. ඉතින් මට හොඳ ප්‍රීතියක් ජීවිතයක් දීලා තියෙනවා. සල්ලි ලොකුවට නෑ. ඒ වුණාට ජීවත් වෙන්න මට සල්ලි තියෙනවා. ඒ කියන්නේ මට අවශ්‍ය කරන දේ මට ගන්න දෙවියන් වහන්සේ මට හැමදේම කායිකවත් ඉල්ලන්න අවශ්‍ය නෑ. මගේ සහෝදරයෝ ඉන්න රට ඉන්නේ. මං එයාලගෙන් සල්ලි ඉල්ලන්නේ දෙවියන් ඒ දෙන වෙලාවල් තියෙනවා මං ඉල්ලන්නේ. නමුත් මගේ දෙවියන් වහන්සේ කිසිම දෙවියන් වහන්සේ වචනේ කියනවා මා අදහන්න ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ කියලා. ඇදහිල්ල තමයි තියෙන්න ඕන. ඇදහිල්ල තුල මං ගමනක් යනවා. මං දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ විශ්වාස කරන තරමට දෙවියන් වහන්සේ අපි එක්ක ඉන්න යනවා. මං ඒක තමයි කියන්නේ. මම මේ කිව්වේ ඒ රහසක්. ඒ රහස තමයි අපි ගංජා සුරුට්ටු ඒ වලට ඇබ්බැහි වෙලා තින්නේ. මිනිස්සු හරි අහිංසකයි. මිනිස්සු වැරදි කරන්නේ නැහැ. තව මං උදාහරණයකින් කියන්නම්. මං කෙටියෙන් කියන්නම් මේ ගංජා සුරුට්ටු අබින් එතකොට කුඩු ඔය අයිස් බයිස් කියන ඔය ඔක්කොමන්ටම ඇබ්බැහි වෙලා තින්නේ. ඒ මිනිස්සු හරි
හොඳයි. නමුත් එයා ලෝකෙට සමාජයට බැස්සට පස්සේ සමාජය තුලින් තමයි සාතන් මෙයා තුලට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නරක අර කිව්වනේ බල්ලෝ එක්ක නිදාතුත් මැක්කෝ එක්ක නැගිටින්න යනවා කියලා. ඒ වගේ ජේසුස් වහන්සේ එක්කම ඒ ජේසුස් වහන්සේ කෝටි කාලෙ එන්නේ කිව්ව වෙලාවේ ජේසුස් වහන්සේ තුලට දෙමව්පියෝ ළමයිව හැරුවොත් ওই වගේ ප්‍රශ්න වලට මුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. පොඩි කාලෙම දෙමව්පියන්ට මම කියන්නේ ජේසුස්ගේ පැත්තට හරවන්න. ජේසුස් වහන්සේගේ තමයි අනුග්‍රහය දෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේ අනුග්‍රහය දුන්නාට පස්සේ කවදාවත් ලොකු වෙද්දී ළමයි විනාශ වෙන්න යන්නේ නැහැ. එහෙම නැති අය තමයි ওই ලෝකේ ගිහිල්ලා ඒ වලට ඇබ්බැහි වෙලා ජේසුස්ගේ ගැන දන්නේ නැතුව ඒ වගේ දේවල්ට ඇබ්බැහි වෙලා සාතන් එයාලා තුලට ඇතුල් වෙලා එයාලා තුලින් ওই දේවල් කරගන්න යන්නේ. එතකොට සිගරට් බොන්න ආසාව තියෙන සාතන්ට, අරක්කු බොන්න ආසාව තියෙන සාතන්ට, පෙළඹෙන්නේ සාතන්, ඇබ්බැහි කරන සාතන්. එතකොට සාතන්ව පේන්නේ නැහැ ඔයාලට. ඒකට තමයි මම කිය රිමෝට් එක ලයිට් එක දාලා බලන්න ඔයාලට ඒක පේ ෆෝන් එකෙන් බලන්න කියලා. ඒක තමයි කියන්නේ ඔයාලට පේන්නේ නැහැ සාතන්ව. එතකොට ඔයාලට උදාහරණයක් ගන්න පුළුවන් බීපු අපි තමයි අද බොන්නේ නැතුව මේ විදිහට කතා කරන්නේ. එතකොට ඒක අපිට කවුරුත් අපිව හොදලවත් අපිව ඉරලවත් අපිව බල කරලවත් නෙමෙයි. මට අරක්කු බොන්න දැන් මට හිතනවා නම් මං ගිහින් බොනවා. මට බොන්න එපා කියලා පල්ලි වලින් බල කරලා නැහැ. මට බොන්න පුළුවන්. මගේ සුවාදීන කැමැත්ත තියෙනවා. මට සිගරට් බොන්න ඕන මට සිගරට් බොන්න පුළුවන්. කවුද කියන්නේ මට සිගරට් බොන්න එපා කියලා? මට පල්ලි වලින් වැඩක් නැහැ මට බොන්න නැතුව ඉන්න පුළුවන්. පල්ලිය නෙමෙයි වැදගත් වෙන්නේ. පල්ලිය තියෙන්නේ මිනිසුන්ට රැස් වෙන්න. රැස්වීම කරන්න තමයි පල්ලිය තියෙන්නේ. පල්ලිය නෙමෙයි දෙයියෝ ඉන්නේ. දෙයියෝ ඉන්නේ අපේ හදවත තුලයි. කවුරු හරි කිව්ව පල්ලිය තුල නෑ ඒකට පිස්සු. පල්ලිය තියෙන්නේ දෙවියන් වහන්සේගේ මිනිසුන්ට රැස් වෙන්න. රැස් වුණාට පස්සේ දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී දහසට අනුග්‍රහය දෙනවා පල්ලිය ඇතුලේ ඒක හරි. දෙවියන් වහන්සේ අනුග්‍රහය කොතනක් දෙනවා පල්ලිය වෙන්න ඕනේ නෑ. මේ ඕනම තැනක් ඇතුළේදී දෙවියන් වහන්සේගේ දරුවන්ට අනුග්‍රහය දෙනවා. තේරුණාද? දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේ කොතන හිටියත් මුහුද මැද හිටියත් අනුග්‍රහය දෙනවා. ඒක දෙන්න නැතු ඉන්නේ නැහැ. පල්ලිය තියෙන්නේ රැස් වෙන්න. පල්ලිය ඇතුලේ දෙයියෝ නැහැ. දෙයියෝ ඉන්නේ අපේ හිතේ. ඒවා ඒ පල්ලිය ඇතුලේ දෙයියෝ නැහැ. දෙයියෝ ඉන්නේ අපේ හිතේ. දෙවියන්ගේ දෙවියන් වහන්සේගේ වාසස්ථානය තමයි අපේ ශරීරය. දෙවියන් වහන්සේ කියනවා නුඹගේ ශරීරය තමයි මාගේ මාලිගාව. ඉන්නේ එයා අපේ ශරීරය තුලයි. අපි සුද්ධව ඉන්න තරමට දෙවියන් වහන්සේ අපිට ඉන්න යනවා. ඒකයි මම කිව්වේ මේ වැටහීම හොඳට මතක තියාගන්න. සිගරට් බොන්න ඕන කාටද? සාතන්ට. ගංජා ගන්න ඕන කාටද? සාතන්ට. එතකොට ඔය ඔක්කොම කරන්නේ සාතන් අපි තුලට ඇවිල්ලා ඒ ටික කරගන්නවා. ඉතින් මේ ඒ විදිහට තමයි වෙන්නේ. තව එකක් මම කියන්නම්. සාතන්ගෙන් එන දේ කෝපය. ඔයාගේ ජීවිතේ ඔයාලා අනිවාර්යෙන් ඔයා හොඳට බලන්න මං කියන එක. ඔයාගේ ජීවිතේට ඔයාට තරහ ගිහින් තියනවද නැද්ද? රයිට්. මං අහන තරහ ගිහිල්ලා තියනවද නැද්ද? ඔයාම තීරණය කරන්න. මං හිතනවා ඔයා මේ පොළොවේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට තරහ යනවා. හරිද? එතකොට යම්කිසි හේතුවක් මත මොකක් හරි දෙයක් ඔයාගේ ජීවිතේ ඔයා පොලේ ගහලා තියනවද? මං නම් ගොඩක් දේවල් පොලේ ගහලා තියෙනවා. ෆෝන්ම ගහලා තියෙනවා 15කට වැඩි. ඉතින් මේ ඒ කේන්තිය එන්නේ දැන් මම දන්නා ඒ එන්නේ කොහෙන්ද කියලා. දන්න හින්දා දැන් බඩු ටික ආරක්ෂා වෙනවා. නැත්තම් කේන්ති ගියාට පස්සේ ඔයා කේන්ති යන කෙනෙක් නම් ඔයාගේ ටීවී එක රුපියල් ලක්ෂයක් නෙමෙයි ලක්ෂ දෙකක් වුණත් ඔයාට තද වුණොත් ඔයා දමලා ගහන ටීවී එකට මොකෙන් හරි කුඩු වෙලා යන්න. මේ ඔරිජිනල් කේන්ති යන මිනිස්සු ගැන මම කියන්නේ. ඔයාගේ අතේ Apple නෙමෙයි Apple නෙමෙයි මිදි ෆෝන් එකක් තිබ්බා කීයේ වුණත් ඔයාට තද වුණොත් ඔයා ගාන බල ඉන්න ගාන පොලේ කුඩු වෙන්න. හරිද? එතකොට ඔයාට කේන්ති ගියොත් කියන දේ අහන්නෙම නැතුව අතේ තියෙන එකෙන් ගහන්න පුළුවන් කාට හරි. එතකොට සමහර විට එයා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක වැදිලා. මම කියන්නේ ඒකයි. කේන්තියේ ඉන්නේ සාතන්ගෙන් දෙවියන් වහන්සේ කියන්නේ ඉවසන්න කියලා. ඉවසන්න කියලා කියන්නේ කේන්තියේ ඉන්නේ සාතන්ගෙන් හින්දා ඉවසන්න කියලා දිනවා. ඉතින් ඔක පේන්නේ නැහැ. සාතන්ගෙන් එනවා ඒක තමයි කිව්වේ. ඒක පේන්නේ නැහැ. ඒවා ඇවිල්ලා කිරණ වලින් තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. සාතන්ගේ බලයත් කිරණ වගේ දෙවියන්ගේ වහන්සේගේ බලයත් කිරණ පේන්නේ නැහැ. ඒක පේන්න නම් මම අර රිමෝට් එක ලයිට් එක බලනවා වගේ කැමරාවකින් බලන්න ඕන. ඒ වගේ කැමරාවක් තමයි මේ තෙව නැහැ කියන්නේ. ඒක තියෙන මිනිසුන්ට ඕක පේනවා. එතකොට ඒ කේන්තිය ගේන්නේ සාතන්. කේන්ති ගිය ගමන් අපි බඩුවක් පොලේ ගහනවා. එහෙම නැත්නම් අතේ දිනකින් දමලා ගහපු ගමන්
අපි හිතමු ගෙදර කාට හරි ගහුවා කියලා ගහපු ගමන් ඔළුවට වැදිලා ඌව මැරෙනවා. මැරුණාට පස්සේ හිතෙනවා අයියෝ මං කරපු මෝඩ වැඩේ කියලා. එතකොට ඔයාට කේන්තිය නෑනේ. ඒ ආපු සාතන් ඔයාගෙන් අයින් වෙලා ගිහිල්ලා වැඩේ කරලා. මං වල කියන දේනවා. ඔයා ගාවට ඇවිල්ලා අතට අරන් කේන්ති ගිහිල්ලා ඔළුවට ගහලා ගෙදර නෝනා කියලා හිතන්නකො. ගහලා ඔළුවට වැදිලා නෝනා මැරුණා. ඔයා හිරේ ගියා. ළමයි අනාථ වුණා. මං වල කියන දේනවා. සාතන් කරන්නේ ආවා ඔයාට තද තරහ ආත්මෙ ගෙනාවා. ඔයා තුලින් ක්‍රියාත්මක කළා නෝනට ගැහුවා. නෝනගේ ඔළුව කුඩු වුණා. නෝන මැරුණා. ඔයා හිරේ ගියා සදාකාලට. ළමයි තනි වුණා. එතකොට සාතන්ට අවශ්‍ය කරන දේ ඔයාලගේ ජීවිතේ විනාශය කියන එක ඔයාලට දීලා ඉවරයි. හැබැයි ඔක වෙන්නේ නැහැ. ඔයා දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තියෙනවා නම් දෙවියන් වහන්සේ අනිවාර්යෙන් දූතයන් අණ කරලා තියෙනවා ඔයාව ආරක්ෂා කරන්න. අණ කරලා තියෙන ආරක්ෂා කරන්න සමහර වෙලාවට පොඩි මිස්ටේක් එකක් වුණු ගමන් දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් අනිවාර්යෙන් දෙවියන් වහන්සේ අණ කරලා තියෙනවා. ඒ අනපනත් පිළිපදන් යනවා නම් ඒ වගේ වෙනවා නම් අනිවාර්යෙන් අනුග්‍රහය දෙනවා. ඉතින් එහෙම නැතු කට්ටිය තමයි ඔය වගේ ජීවිත හානි වලට මුහුණ පාන්න වෙන්නේ. එතකොට ඔයාගේ ටීවී එක බිඳුණා නම් ෆෝන් එක කුඩු වුණා නම් ඊට පස්සේ ඔයාට කේන්තිය නිමුණාට පස්සේ ඔයාට හිතෙනවා අයියෝ මං කරගත්ත මෝඩ වැඩේ මට චුට්ටක් ඉවසන්න තිබ්බා නේද කියන එක තමයි ඔයාගේ පිවිසි ඔයාගේ ඒකට එන්නේ. ඒ කියන්නේ පිවිසි ලෝකෙට පිවි ලෝකෙට එනවා. හිටපු ලෝකෙට එනවා. නමුත් ඔයා එවෙලා හිටියේ ඒ ලෝකෙ නෙමේ. ඔයා එක්ක හිටියේ වෙන කෙනෙක්. ඒකේ නා වැඩේ කරලා ඔයාගෙන් අයින් වෙලා ගියාට පස්සේ ඔයා අහු වෙනවා නීතිය රැහැනට. ඔයාලා මං කියන එක තේරෙනවද? මිනිමරණ සීනුගත් ඕක තමයි වෙන්නේ. සාතන් ඇවිල්ලා අරයට වැහිලා වෙලා අරුග විනාශ කරලා ඔයාව හිරේට යවනවා. අරුව ජීවිතේ නැති කරනවා උගේ. ඔයාගේ දරුවෝ කවුරු හරි ඉන්න නම් එයාලා අනාථ වෙනවා. ඔයාලගේ ජීවිත සම්පූර්ණ විනාශ කරන්නේ සාතන් ඔය වගේ දේවල් වලින්. ඉතින් ඒ හින්දා ජේසුස් වහන්සේ කිව්වා ඒකට තමයි කිව්වේ කේන්ති යනවට තමයි කිව්වේ වෛර කරන්නවට ප්‍රේම කරන්න කියලා. මං වල කියන්නේ තේරෙනවද? ඒ පනත ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා ජේසුස් වහන්සේ කිව්වේ වෛර කරන්නට ප්‍රේම කරන්න කියලා කිව්වේ වෛරය හිතේ තියෙන දන කේන්තියෙන්ම තමයි කොවිලක් තින්නේ. එතකොට මොන හරි දෙයක් වුණ ගමන් කේන්තියනේ තියෙන්නේ. ඇරලා දානවා කෙලිම අතේ තියෙන එක දඩුවම් ගාලා ඔලුවට අරපුවම ඔලුව කුඩු වෙනවා. කුඩුන ගම මැරෙනවා. මැරුණ ගමන් ළමයි අනාථ වෙනවා. ඔයා හිරේ යනවා. සාතන් ගේට සාතන් කරලා ඉවරයි. ඊටසූ පැත්තට ගිහලා hina වෙවි වාතල්ලයක් ගන්නවා. ඔයාලා දුක් විඳිනවා. හිරේ දුක් විඳිනවා. අරයන් හිරේට යනවා. එයා දෙවියන් වහන්සේ ගැන දැනගෙන හිටියේ නැත්තම් හරි අමන් දන්නේ නැහැ හිරේට ඇයිද කොහෙට ඇයිද කියලා මට කියන්න විනිශ්චය කරන්නයි තියන්නේ. හරි යා කොහෙට හරි යන දෙහාට යනවා මැරෙනවා. එතකොට ළමයි අනාථ වෙනවා. ඔයා හිරේට යනවා. දෙවියන් වහන්සේ දුක් වෙනවා. යකා hina වෙනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් මම වාට කියපු දේ තමයි කිව්වේ. ඔයාගේ කවුරු හරි ළමෙක් යම් කිසි දෙයකට අබ්බැහි වෙලා තියෙනවා නම් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳ දේවදාසෙක් හොයන්න. පල්ලි තියෙන ඕන තරම් මේ ලංකාවේ පල්ලි වලින් හොයන්න දෙවියන් වහන්සේගේ බලය වින් වැඩ කරන කට්ටිය. එතකොට ඔය YouTube වල වගේ දාලා තියෙනවා මම දැකලා තියෙනවා. බලලා හොඳ පල්ලියකට ගිහිල්ලා ඔයාලගේ දරුවා වෙනුවෙන් ඔයා ෆොටෝ එකක් හරි අරන් ගිහලා යාඥා කරන්න. එතකොට දෙවියන් වහන්සේ ඔයා එකම යේසුට කියන්නේ යේසුනි මාව කොහේ හරි පල්ලියකට අරන් කරුණාව දෙන්න අනුග්‍රහය දෙන්න කියලා යාඥා කරන්න ගෙදරින්දා. එතකොට දෙවියන් වහන්සේගේ නියම පල්ලියකට බයිබල් පල්ලියකට අරන් ගිහිල්ලා ෆොටෝ එකට යාඥා කරද්දී මම දැකලා තියෙනවා එහෙම යාඥා කරලා ඒ ළමයි නිදහස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලගේ ළමයි දුක් විඳින දෙන්න එපා. ලෝකයාගෙන් වචන අහන්න දෙන්න එපා. ලෝකයාගෙන් ගුටි කන්න දෙන්න එපා. ඉතින් ඒ වගේ ඒ අර කුඩු ගහලා සල්ලි නැතු ගියාම හොරකම් කරනවා. හොරකම් කරලා ඊට පස්සේ ඔය අතපය කඩාගෙන Facebook වල දාලා මම දැකලා තියෙනවා. ඉතින් හොරු බෝ වෙන්නේ කුඩු හින්දයි. ඉතින් ඒක නතර කරගන්න මේ කොච්චර පුරුත්තාපන කඳුලට දැම්මත් බෑ. මම කිව්වේ අර සාතන් උත් ඇවිල්ලා පාපේනේ සාතන් කරන්නේ. ඒ වගේ අර බූලියක් ලණුවක බැඳලා හැක්කලා යට දැම්මුත් ගලක් බැඳලා ලණුවකින් ඒ බූලිය යට යන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුලින් අරන් ගියොත් තමයි පාපේ යට යන්නේ. නැත්තම් ඒක යට යන්නේ උඩ එනවා. ඉතින් ඒ වගේ පාපේ කියන්නේ ඒ වගේ බූලිය වගේ තමයි උඩ එන එක. ඉතින් නිතරම අපි දෙවියන් වහන්සේගේ රැහැනේ ඉන්නනම් අපිට වරදින්නේ නැහැ. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ අනපනක් දීලා මේ දේවල් කරපල්ලා කියලා. ඒවා කරන්න බෑ මිනිසුන්ට හේතුව අනුග්‍රහය නැති හින්දා. අනුග්‍රහය ගන්න නම් ඔය අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඉන්න පල්ලියකට යන්න ඔය ළමයි එහෙම ඔයාලගේ එහෙම වෙලා තියෙනවා නම් දැන්වත් දෙමව්පියන් වශයෙන් ඔයාලා තීරණය කරලා ළමයි වෙනුවෙන් පල්ලියක් ඔයාලා යටහත් වෙන්න එකම
මේ මම මැරුණත් මගේ මාව කපලා දැම්මත් මං ওই පල්ලි වලට යන්නේ මට වැඩක් නැහැ. එහෙම කියන්න එපා. ඒ ළමයි අනාථ වෙන ළමයි දුක් විඳිනවා. ඒ ගැන හිතලා ඔයා යන්න ළමයි ගැන හිතලා ගිහින් බලලා මේ හොඳ විදියක් ගැන හිතලා ළමයි නිදහස් වෙනවා. ගිහින් කරලා බලන්න. කරලා බලලා හැක්කලා ළමයි නිදහස් කරගන්න. පව් ඉතින් ඒක එයාලා ඇබ්බැහි වෙලා නෙමේ ඒ ඇබ්බැහි වෙලා තියෙන හේතුව එයාලගේ ශරීරය තුල සාතන් ඉන්න එයාලට ඒක මෙයා වෙලා තියෙන්නේ. එයාලව ඒ සාතන් වයින් කරගන්න නැතුව ඇබ්බැහිවින් අයින් කරගන්න බෑ. ඉතින් ඔයා බයිබල් පල්ලෙට ගිහින් බලන්න බයිබල් පල්ලෙ කොල්ලෝ ඉන්න ඕන තරම් ඔයගේ වැඩ කරලා කුඩු ගහලා ගංජා ගහලා ඕව කරලා මේවා කරලා ඒ වගේ ඇබ්බැහි වෙලා අද නිදහස් වෙලා තිනවා. ඒ ජේසුස් වහන්සේගේ අනුග්‍රහය යාල තුලට ලං වෙනකොට සාතන් ඉන්න බෑ. එයා සාතන් යනවා. ඒ යන්නේ ඇබ්බැහි විනුත් අරගෙන. ඉතින් ඒ ළමයි නිදහස් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට කරන්න පුළුවන් එකම දේ ජේසුස් වහන්සේ වල්ලගෙන ඒ ඇබ්බැහි වෙන නිදහස් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. මම කතාව අහපු සෑම දිනකටම මම ස්තුති කරනවා. තවත් කතාවකින් එන්න. ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න. එතකොට මම පොඩ්ඩක් මගේ හිත පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. කාගේ හරි හිත විදුණා මට සමා වෙන්න. මගේ කතාවන් හිටපු සියලු දිනකටම යේසුස් වහන්සේගේ පීඨය සදාකාලෙන් සදාකාලට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය වැඩි වැඩියෙන් ඔයාලා තුලම වේවා. ආමේන්.